ඔයත් රාජ්‍ය සේවකයෙක් නම් මේ වෙනකොට ඔයාගේ අග්‍රහාර ගිණුම හදලා අප්ඩේට් කරලා තියෙන්න ඕනේ. ඉතින් අද අපි මේ වීඩියෝ එකෙන් බලමු කොහොමද ඒක අපි අප්ඩේට් කරන්නේ කියලා. හරි. ඒකට අපි මුලින්ම Google එකට ගිහිල්ලා search කරගන්න ඕනි අග්‍රහාර කියලා. ඉතින් අග්‍රහාර කියලා search කරායින් පස්සේ ඔයාලට මෙන්න මේ විදිහට search result එක එනවා. එකෙන් මුලින්ම තියෙනවා අග්‍රහාර member login කියලා ටැබ් එකක්. ඉතින් ඒක ටච් කරලා නැත්නම් ඒක ක්ලික් කරලා ඒක ඇතුළට අපි මෙන්න මේ විදිහට යනවා. ගියාම මෙන්න මේ විදිහට තමයි ඉන්ටර්ෆේස් එක අපිට පෙන්වන්නේ. හරි. මේකෙදි මුලින්ම ඔයාගේ ID number එකයි password එක අහනවා. ඒ කියන්නේ account එකක් හදලා මේ වෙනකොට තියෙනවා නම් තමයි මෙතනින් login වෙන්න තියෙන්නේ. ඉතින් ඔයාට account එකක් හදලා නැත්නම් ඔයාට පුළුවන් මෙන්න මේ පහළ තියෙනවා create account කියලා වෙනම බටන් එකක්. ඉතින් ඒක ටච් කරා නම් ඔයාට මෙන්න මේ විදිහට create account කියන page එකට යනවා. create account කියන එකෙන් ගියායින් පස්සේ මෙන්න මේ විදිහේ ඉන්ටර්ෆේස් එකක් තමයි ඔයාට පෙන්වන්නේ. ඉතින් ඒකේ මුලින්ම අහලා තියෙනවා national ID number, ඊට පස්සේ name, ඊට පස්සේ email, ඊට පස්සේ phone number, ඊට පස්සේ ඒ ටික enter කරලා sign up කරන්න තියෙනවා. ඉතින් මේකෙදි ඔයාට ඔයාගේ ID number එක type කරන්න තියෙනවා. ඒ වගේම තමයි මෙතන name එක type කරද්දී ඔයාගේ සම්පූර්ණ නම එහෙම අවශ්‍ය නැහැ. ඔයාගේ සාමාන්‍යයෙන් පාවිච්චි කරන නමක් හෝ මුල නම හෝ නම් දෙකක එකතුවක් ලබා දුන්නා නම් ප්‍රශ්නයක් නැහැ. ඊට පස්සේ email එකත් මෙතන ලබා දෙන්න. ඊට පස්සේ phone number එක පහලින් enter කරන්න. ඉතින් ඒ details ටික enter කළා ඔයාට sign up වුණා නම් මෙතනින් ඔයාගේ account එක හදාගන්න පුළුවන්. හරි. මම මෙන්න මේ විදිහට මගේ details ටික enter කරලා මෙතනින් sign up දෙනවා. sign up දුන්නායින් පස්සේ ඔයාලට මෙන්න මේ විදිහේ ඉන්ටර්ෆේස් එකක් තමයි පෙන්වන්නේ. ඉතින් මේකෙදි ඔයාලට OTP එකක් එනවා. ඔයා දීපු ෆෝන් නම්බර් එකට. ඊට පස්සේ ඔයාගෙන් පහලින් පාස්වර්ඩ් එකක් ක්‍රියේට් කරලා ඒ පාස්වර්ඩ් එක කන්ෆර්ම් කරන්න තවත් බොක්ස් එකක් තියෙනවා. හරි. මෙතනදී OTP එක ඔයාලට සාමාන්‍ය විනාඩියක් දෙකක් ඇතුළත එච්චර වෙලාවක් යන්නේ නැහැ. ඉක්මනටම OTP එක එනවා. ඉතින් OTP එක මෙතනින් ටයිප් කරන්න. මේ විදිහට ටයිප් කරලා ටික වෙලාවක් මෙතන බලන්න නැත්තම් මෙතන මේ ලෝඩ් වෙනවා. ලෝඩ් වුණායින් පස්සේ මෙතන හරි ලකුණ වැටෙනවා. ඒ කියන්නේ OTP එක නිවැරදි නම් තමයි ඔයාට new password එකක් generate කරගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේ විදිහට ගිහිල්ලා මෙතන හරි ලකුණ වැටෙනවා. හරි ලකුණ වැටුණායින් පස්සේ ඔයාට පුළුවන් password එකක් දාගන්න. ඉතින් මේකේ password එක දානකොට ඔයාට ඔයාගේ නමත් එක්ක @sign එකයි ඊට පස්සේ birthday එකයි ඔය වගේ ඉලක්ක අංක මාරු කරලා පාස්වර්ඩ් එකක් හදාගන්න පුළුවන්. හරි. පාස්වර්ඩ් එක හදාගෙන මෙන්න මේ විදිහට අපිට පාස්වර්ඩ් එක ඒ boxes දෙකටම enter කරලා මෙතනින් validate කියන බටන් එක ටච් කරනවා. එහෙම නැත්නම් බටන් එක ක්ලික් කරන්න තියෙන. ඉතින් validate කියන බටන් එක ටච් කරායින් පස්සේ ඔයා හරියට පාස්වර්ඩ් එකයි ටික දුන්නා නම් එකම පාස්වර්ඩ් එක දැන් දෙකටම දීලා OTP එක දුන්නා නම් ඔයාව මෙන්න මේ විදිහට මේ අග්‍රහාර ගිණුමේ ඇතුළට එහෙම නැත්නම් ඔයාගේ විස්තර ඇතුළත් කරන තැනට අරගෙන යනවා. හරි. මෙන්න මේ විදිහට ඔයාගේ අග්‍රහාර ගිණුමේ ඇතුළට යන්න පුළුවන්. ඉතින් මේකෙදි සමහර අවස්ථාවලදී මේකේ ඔයාගේ විස්තර එන්ටර් කරලා තියෙන්න පුළුවන්. ගොඩක් වෙලාවට එහෙම තියෙනවා. මොකද කලින් ආයතනවල මේ වැඩ කටයුතු කරපු අය ඔයාලගේ විස්තර එන්ටර් කරලා දෙන. ඉතින් සමහර අය අලුතෙන්ම රාජ්‍ය සේවයට ආවොත් එයාලගේ සමහර වෙලාවට මේකේ මෙතන මුකුත්ම නැති වෙන්න පුළුවන්. මෙන්න මේ names අර මේ names ඊට පස්සේ policy number, policy type ඒ වගේ තියෙන ඒවා. එතකොට ඒ ටික ඔයා fill කරගෙන යන්න ඕනි. සාමාන්‍යයෙන් ගොඩක් දෙනෙක්ගේ මේවා fill කරලා තියෙන්නේ. සමහරක් අඩුපාඩු තියෙනවා. මේකේ bank account details අනිවාර්යෙන් දාන්න තියෙනවා ඔක්කොටම. ඊට අමතරව තවත් ළමයින්ගේ විස්තර එහෙම මට මතක විදිහට හැමෝටම ඇතුළත් කරන්න තියෙනවා. ඉතින් ඔයාගේ විස්තර මෙතන තිබ්බත් නැතත් ප්‍රශ්නයක් නැහැ. ඔයාට පුළුවන් මෙන්න මෙතන මේක ෆිල් කරගෙන යන්න. හරි. මුලින්ම ඔයා මේක ෆිල් කරන්න කලින් ඔයා මේකේ වම් අත පැත්තේ උඩට ගිහිල්ලා තියෙනවා edit profile කියලා icon එකක්. එහෙම නැත්නම් බටන් එකක්. ඉතින් ඒක ටච් කරගන්න ඕනේ. ඒක ටච් කරාට පස්සේ තමයි ඔයාට මේ details edit කරන්න. එහෙම නැත්නම් details ටික නැවත enter කරන්න ලබා දෙන්නේ. හරි. මෙතනින් edit details කියන එක මම ටච් කරගන්නවා. ඉතින් ඒක ටච් කරායින් පස්සේ ඔයාට මේකට ඔයාගේ details enter කරගෙන යන්න පුළුවන්. ඉතින් මම මේ විදිහට details ටික enter කරගෙන යනවා. හරි. details enter කරලා ඊට පස්සේ මුල් basic ඔයාගේ පොදු තොරතුරු ඔයාගේ පෞද්ගලික තොරතුරු දුන්නාන් පස්සේ ඔයාගේ parent details එහෙම නැත්නම් ඔයාගේ mother's ID number ඊට පස්සේ mother's name ඔය වගේ විස්තර අහනවා. ඉතින් මේකෙදි ඔයා අවිවාහක නම් තමයි මේ විස්තර ලබා දෙන්න ඕනේ. ඔයා අවිවාහක නම් ගොඩක් වෙලාවට අම්මලා තාත්තලාට ඔයාට ඉන්ෂුරන්ස් එකෙන් පේ කරන්නේ නැහැ. ඒ නිසා ඒ විස්තර ලබා දෙන්න අවශ්‍ය නැහැ. ඉතින් කැමති නම්
ඔයාට ලබා දෙන්න පුළුවන්. හැබැයි ගෙවීම් කටයුතු කරන්නේ නැහැ ඔයා විවාහක නම්. ඉතින් අවිවාහක නම් අනිවාර්යෙන් අම්මගේ සහ තාත්තගේ විස්තර ලබා දෙන්න. ඒ වගේම තමයි මව හෝ පියා ජීවිතුන් අතර සිටිනවා නම් විතරක් මේකට ලබා දෙන්න විස්තර. එහෙම නැතුව විස්තර ලබා දුන්නට ලබා දෙන්න අවශ්‍ය වන්නේ නැහැ. හරි. ඒ ටිකත් ඒ විදිහට ඔයාට පුළුවන් ෆිල් කරගන්න. හරි. ඒ ටික ෆිල් කරලා ඔයා පහළට ගියාන් පස්සේ පහළ තියෙනවා බැංක් account details කියලා. ඉතින් මෙන්න මේ කොටස ගොඩක් අයගේ එහෙම නැත්නම් මම ෆිල් කරපු accounts ගොඩක මේ කොටස ෆිල් කරන්න තිබ්බා. ඉතින් මේකෙදි ඔයාට පුළුවන් මෙතන account number එක type කරගන්න. ඊට පස්සේ බැංක් එක type කරගන්න නැත්නම් බැංක් එකේ තියෙන එකෙන් හොයලා ඔයාට type කරගන්න පුළුවන්. ඊට පස්සේ branch එක එහෙම නැත්නම් බැංකුවේ තියෙන ශාඛාවත් ඔයාට මෙතනින් හොයලා select කරගන්න තියෙන්නේ. හරි. ඊට පස්සේ ඔක්කොම details ටික හරිනම් පහලින් තියෙනවා submit button එක. ඉතින් submit button එක බුවම මෙන්න මේ විදිහට ඔයාට එනවා update successfully and send to approve කියලා වෙනම පොඩි window එකක් ඇපි වෙනවා. ඉතින් ඒ කියන්නේ ඔයාගේ විස්තර ටික හරියට submit වුණා, මේක approve කරන්න යොමු කරා කියලා තමයි මේ message එකෙන් කියන්නේ. ඉතින් අන්න ඒ විදිහට ආවයින් පස්සේ ඔයාට පුළුවන් මේක නැවත වම් අත පැත්තේ උඩට ගිහිල්ලා view profile කියන එකට ගිහිල්ලා view profile කියන එකට ගියායින් පස්සේ ඔයාට මෙතනින් ඇපිය වෙනවා නිල් පාට බටන් එකක් print කියලා. ඉතින් මෙන්න මේ විදිහට තියෙන මෙන්න මේ නිල් පාට බටන් එක print කියන බටන් එක ඔයා ටච් කරන්න. එහෙම නැත්නම් ක්ලික් කරපුවාම ඔයාට පුළුවන් මේක PDF එකක් විදිහට download කරගන්න. ඉතින් ඊට පස්සේ මේ PDF එක ඔයාට download කරගෙන ඔයාට ඉදිරියේදී අවශ්‍ය වුණොත් එහෙම නැත්නම් මේක ෆිල් කරාද මේකේ දේවල් බලා ගන්න පුළුවන්. මෙන්න මේ විදිහට තමයි මේ PDF එක පෙන්වන්නේ. ඉතින් මේකේ ඔයාගේ විස්තර ටික තියෙනවා මුලින් ඉඳන් අපි ටයිප් කරපු ඒවා ටික හරියටම තියෙනවාද කියලා ඔයාට බලන්න පුළුවන්. හරි. මෙන්න මේ විදිහට තමයි මේ වැඩේ කරගන්න තියෙන්නේ. ඉතින් මූලිකව මෙන්න මේ විදිහට කරාම ඔයාට පුළුවන් ඔයාගේ අග්‍රහාර ගිණුම හදලා විස්තර ටික දාගන්න. හරි. ඔයාගේ account එක හදලා ඉවර නම් ඔයාට පුළුවන් මේක හරියටම හැදුනද එහෙම නැත්නම් හරියට විස්තර තියෙනවද කියලා ඔයාට claim කරන්න පුළුවන්ද කියලා බලා ගන්න. පුළුවන් Google එකට ගිහිල්ලා මෙතන search කරන්න නැවත අග්‍රහාර කියලා. ඉතින් අග්‍රහාර කියලා search කරන් පස්සේ මෙතන අග්‍රහාර login කියලා එකක් එනවා. ඒකෙන් තමයි අපි කලින් ගියේ. ඒක නෙවෙයි පහලට ගිහිල්ලා ඔයාට යන්න පුළුවන් මෙන්න මෙතන තියෙනවා අග්‍රහාර claim කියලා option එක. එහෙම නැත්නම් අග්‍රහාර claim කියලා search කරත් හරි. ඊට පස්සේ මෙන්න මේකට ඔයා යන්න ඕනේ අග්‍රහාර claim and membership කියන එකට. ඉතින් ඒකට ගියයින් පස්සේ ඔයාට මෙතන එනවා ඔයාගේ ID number එක type කරන්න තැන. හරි. මෙන්න මේ විදිහට ඔයාගේ ID number එක type කරන්න දෙනවා. ඉතින් මෙතන ඔයාට පුළුවන් ඔයාගේ ID number එක මේ විදිහට type කරන්න. type කළා මෙන්න මෙතන select what are you looking කියන තැන ඔයාට පුළුවන් select කළා මෙතන membership කියන එක උඩ ක්ලික් කරන්න. ඊට පස්සේ මෙතනින් check කියන එක දෙන්න. ඉතින් check කියන එක දුන්නායින් පස්සේ ඔයාගේ ID number එකයි ඔයාගේ නමත් එක්ක මෙන්න මේ විදිහට විස්තරේ පෙන්වන්න ඕනි. ඉතින් එහෙම පෙන්නුවොත් තමයි ඔයාට මේකේ membership එක එහෙම නැත්නම් ඔයා මේක හරියට register වෙලා තියෙන්නේ. ඉතින් අලුතෙන්ම හදපු කෙනෙක් ඉන්නවනම් සමහර විට දවස් දෙකක් එහෙම සතියක් වගේ ගිහිල්ලා පොඩ්ඩක් මේක check කරලා බලන්න. මොකද membership එක මෙතන approve වුණොත් තමයි ඔයා claim කරන තැන් වලට ඔයාගේ ID numbers දුන්නායින් පස්සේ ඒවා හරියට register වෙලා එහෙම නැත්නම් approve එක claim කරන්න පුළුවන් ඉන්නේ. එහෙම නැති වුණොත් ඔයාගේ ID number එක search කරාම මේ අග්‍රහාර claim කරන්න බෑ කියන අවස්ථාව එනවා. ඉතින් ওই ටික තමයි මූලිකව වීඩියෝ එකේදී මට පැහැදිලි කරගන්න ඕනේ. මම හිතනවා වැඩේ පැහැදිලි වෙන්න ඇති කියලා. මොන හරි ප්‍රශ්න ගැටලු තියෙනවා නම් comment section එකේ comment එකක් දාන්න. ඒ වගේම තමයි ජූලි 31 වෙනිදා වෙනකල් මේ කාලය දීර්ඝ කළා තියෙනවා. ඉතින් ඔයාට පුළුවන් ජූලි 31 වෙනිදාට කලින් මේ විදිහට account එක හදලා නැත්නම් හදාගෙන ඒ වැඩ ටික කරගන්න. එහෙනම් හැමෝටම සුබ දවසක්.